රුවන් හෙට්ටිආරච්චි සහ ශෙරිල් දෙක කියන්නේ කලාශේත්‍රයේ හැමෝම ආදරය කරන යුවලක්. ඉතින් මේ දෙන්න කාලෙක ඉඳන් දරුවෙක් මේ ලෝකෙට අරන් එන්න උත්සාහ කරනවා කියලා හැමෝම දන්නවා. කිහිප අවස්ථාවකම ඒ වාසනාව ඔවුන්ට ලැබෙන්න ගියත් අන්තිමට බලාපොරොත්තු කඩ වුණා. ඉතින් මේ සම්බන්ධ දෙයකට ශෙරිල් නැවතත් රෝහල්ගත කර තිබෙනවා. මේ ඒ සම්බන්ධව රුවන් සිය මුහුණු පොතට එක් කළ සටහන. උපුටා ගැනීම. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ අපේ අවසාන හුස්ම බින්දුව යනකන් කවමදාවත් අපි දෙන්නක තියෙන සතුට නැති කරන කිසිම දෙයක් අපිට ගෙන දෙන්න එපා කියලා. සමහර දේවල් අපි මේ ලෝකෙට ගේන්න උත්සාහ කරත් ස්වභාව ධර්මය විසින් එයට ඉඩ නොදෙනවා නම් අපිට එය එපා. අනිත් සියලුම දේවල් වලට වඩා අපිට වටින්නේ අපි දෙන්නක තියෙන සතුටයි ආදරයයි. උපුටා ගැනීම අවසන්. ප්‍රවීණ ගායන ශිල්පී තිවංක දිල්ෂාන්ද ඇයට ඉක්මන් සුව පතා තිබුණේ මෙලෙසින්. උපුටා ගැනීම. get well soon අක්කා. ඔයාලා දෙන්නගේ ආදරේ පසුගිය දවස්වල ඔයාලා එක්ක එකට ගත කරපු මාස ගානට මම හොඳටම දන්නවා. ඔයාලගේ ඒ ආදරණීය බලාපොරොත්තුව දවසක අනිවාර්යෙන් ඉෂ්ට වේවි. ඒ මොනවා වුණත් ඔය තරම් ආදරෙන් සතුටෙන් ඉන්න මේ සසර කියන්න බැරි තරම් පිනක් කරලා තියෙන්න ඕන. ඒ දේවල් ගැන හිතලා ශක්තිමත් වෙන්න. සොබාදහමෙන් අපට දෙන්න ඕන හොඳම දේ හරිම වෙලාවට දෙනවා. මේ ලංකාවේ ගොඩක් අය ඔයාලට ආදරෙයි. මේ ලෝකේ අපි නොහිතන හාස්කම් වෙනවා. අනිවාර්යෙන්ම be strong අක්කා and අයියා. උපුටා ගැනීම අවසන්. මෙවැනි ගොසිප්ස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.